කඩදාසි කෑල්ලක ලියවුණු ඉරණම මනින්නේ කොහොමද හිත ඇතුලේ තියෙන වික්‍රමය. මේක මතක පරීක්ෂණයක් විතරයි. ජීවිතේ නෙවෙයි. පෑනයි කොළයි මනසට මොල්ලයක් දෙන ලොකු වදනක් මේක. අවුරුදු 13යි පාඩම් සැලසක් කරගන්න බයක් ලෝකේ. තනි අකුරෙන් මයින්ද මේ පෞරුෂය. ඒකෙන් තීරණය වෙන දුඹේ ගෞරවය. ඒකක් නැතිනොත් උඹ මෝඩයෙක්. ඒක සමාජ සම්මත රෝගයක්. උඹේ ඇඟේ තියෙන දක්ෂතාවය පේන්නේ නැති අන්ධයෙක්. විභාගය කියන්නේ හීන මරණ ඡන්දයක්. ප්‍රශ්න පත්‍ර නෙවෙයි මල් ජීවිතේ දරුම කියන්නේ මතකේ නෙවෙයි තියෙන දේ වදින රීති. විභාගේ ෆේල් වුණත් උඹේ ගමන් නතර නෑ. මේ බොරු මතේ කුඩු කරපන් උඹ කාටවත් දෙවෙනි නෑ. ඇහුවොත් කියන්නේ මල්ලි උඹ අසමත්. හැබැයි ඔබ ගාව තියෙන ලෝකෙම හොයන මා සම්පතක්. ගණිතේ බැරි වුණාට උඹේ හිතේ තියෙන කලාව. විද්‍යාව නැති වුණාට උඹේ හිතේ තියෙන ජයග්‍රහණ පලාව. මාසික වාර්ෂික දෛනික උඹ කොටු කරපු සිරකේ මතක ශක්තිය විතරක්ම ඉන මලකට කාපු ගිරිකේ උඹ ස්කිල් එක මන්නේ බැරි තරම් සිස්ටම් එක අසාර්ථකයි. පොතේ පතේ දනුව විතරක් තිබුණාට මල්ලි අවිනිශ්චිතයි. බලපන් සිටියම් උඹේ හිතේ තියෙන ප්‍රතිමාව මේ විභාග රෙදිකාට ජීවිතේ නෙමෙයි ප්‍රතිමාව කෙටිමක හොයනුන හැමදාම මන්මුල වැටිමක දින උන්නේ කමනේ පැසරා. උඹේ මොලේ තියෙන බඩව තොතුරට පුරවන හැබැයි හදවත කර්මශාලාව අලුත් දේවල් මවන. ඒ නවයක් ගත් එක දන්න සමාජයේ සීනමයක් ගත් උඹ දන්න මලි අවවාදී. මතකේ කියන්නේ මලි කල් නිකුත් වන බෙහෙතක්. හැබැයි කුසලතාවය කියන්නේ නැසී පවතින දේහයක්. ඇයි මේ සීම ඔබ හිමාලයේ මානසොන පෑන ඔබේ ගාන මයන මානසික රෝගීන්ගේ හීන බිදලා දාපන්තා පාදපන අලු ස්කෝප් මොලේ තියෙන කෝපයට පොරවන්නේ පහස්තල. විභාගය කියන්නේ පද්ධතිය එකමක පුරුකක්. එකේ මනින්න බෑ ඔබේ ඇඟේ තියෙන හයිය. උඹ කවිකුම චිත්‍ර ශිල්පී උඹ නිර්මාණකරුවෙක්. උඹ බලන්නේ කන්නඩියෙන් පේන ඔබ ජයග්‍රාහකයෙක්. ටෙන් ගෑන වේගය හරියට හඹා යන වෙටි උණ්ඩේ ඔබේ හීනට වැටෙන ලකුණු හරියට මිදිගුගු මණ්ඩපයේ කඩදාසි කියන්නේ තොටුප ලක්ෂ බෑ මුත්තින ඉදිරියට සරුංගලේ නූල කැපුවත් ඒ කියන්නේ ඉහළට. උඹේ ගමනේ මහිමය කඩදාසිය සීමාව අකුරු දෙක තුනකින් මනින්න බෑ ඔබේ හීන ලකුණේ මහිමය. උන් කියයි ඔබ මෝඩයෙක් කියලා. උන් කියයි ඔබට බෑ කියලා. හැබැයි අයින්ස්ටයින්ට ඉස්කෝලේ පවුන එඩිසන්ටත් පිස්සුගේ ලේබල් වැටුණා. ඉතින් උඹ කවුද? උඹේ දක්ෂතාවය අඳුර ගන්න බැරි අසන්දයි. සාතික පත්‍ර කියන්නේ බිත්තිකට එලන් සැරසිල්ලක්. හැබැයි උඹේ හැකියාව තියෙන ලෝක දින පැහැදිල්ලක්. සමාජ ලේබල් ගහබේ වඩ පිටිපස්සේ උඹ ටේබල් එක උඩින් පොත් ගොඩක් තිබුණ ඉස්සරහි. අසමත් කියන වචනේ උඹේ නැල්ල කොටන්න කවුරුත් නැහැ මල්ලි ඒක උඹේ හිතින් මකන්න. ජීවිතය කියන්නේ විවෘත පොතක් පිටුවකින් එක පෙරලපන්. පෑනලියේ ලකුණු වලට වඩා ඔබේ දහඩියෙන් ලියන ජයග්‍රහණ ලොකුයි කියලා පෙන්වපන්. මතකය කියන්නේ නිකන් දත්තයක් විතරයි. බුද්ධිය කියන්නේ දත්තය පාවිච්චි කරන විදිහටයි. විභාගේ බැරි වුණාට ඔබ මනින්න. ඔබට පුළුවන් මේ ලෝකෙ දිනන්න. කුඩු කරපන් මේ මතය. සාතිකේ නෙවෙයි උඹ. උඹ කියන්නේ ඊට වඩා ලොකු දෙයක්. දැන් නැගිටපන්. ගමන පටන් ගනි. Bees.